අයිබෝන් හැමෝටම අද මම ගෙනාවේ DJI එකේ වයර්ලස් මයික්‍රොෆෝන් සිස්ටම් එක DJI මයික් මිනි ගැන මේක තියෙන ට්‍රන්ස්මීටර් දෙකක් රිසීවර් එකක් ඒකටම ලස්සන චාර්ජිං කේස් එකක් DJI කියන නම තමයි ක්‍රියේටර්ස්ලටත් කැමරා ලවර්ස්ලටත් විශ්වාසවන්ත නම එනිසා මේ මිනි වර්ෂන් එකෙන් ඔවුන් කරලා තියෙන්නේ පෝටබල් ලයිට් වෙයිට් සුපර් ක්ලියර් මයික් සිස්ටම් එකක් හැම දෙනාටම ගැලපෙන විදිහට බොක්ස එක ඇරලා බලද්දි නියම නීට් එකක් ට්‍රන්ස්මීටර් දෙක රිසීවර් එක චාර්ජිං කේස් එක USB-C කේබල් එක වින් ස්ක්‍රීන් දෙක ක්ලිප් මැග්නට් මේවා බොක්ස එකේ තියෙනවා ඒත් iPhone භාවිතා කරන්නන්ට වැදගත් දෙයක් කියන්න ඕන මේ මයික් මිනි සෙට් එකට ලයිටිං ඇඩැප්ටර් එක එන්නේ නැහැ ඔයාලට එක වෙනම මිලදී ගන්න වෙලා තියෙනවා ඒ නිසා iPhone user කෙනෙක් නම් ඒ පොයින්ට් එක අමතක කරන්න එපා ඉතින් මම වෙනම මිලදී ගත්ත ලයිට්නිං ඇඩැප්ටර් කේබල් එකේ අන්බොක්සින් එකත් මේ වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. පර්ෆෝමන්ස් ගැන කතා කරද්දී රෙකෝඩින් ක්වොලිටි එක ඉන්ඩෝ වලදී සුපර් ක්ලියර් අවුට්ඩෝ වලදී built-in noise cancellation system එකත් එක්ක බේසිස් ස්ට්‍රෝං කියලා ලෙවල් දෙකක් තියෙනවා වින් නොයිස් එකට හොඳට ෆිල්ටර් වෙනවා රේන්ජ් එක මීටර් 250 300 විතර ස්ටේබල් ඔබ්ස්ටැකල්ස් තිබුණත් සිග්නල් ඩ්‍රොප් එක අඩුයි බැටරියන් චාර්ජිං ගැන කතා කරද්දී බැටරි ලයිෆ් එක ට්‍රාන්ස්මීටර් එකකට පැය 10කට අධිකයි රිසීවර් එකත් එහෙමමයි ඔයාලට එක්ස්ට්‍රා චාර්ජ් එකක් කේස් එකෙන් ගන්න පුළුවන් කේස් එකෙන් ෆුල් සෙටප් එක දෙවරක් විතර චාර්ජ් කරගන්න පුළුවන් ඒ නිසා ට්‍රැවල් කරන ක්‍රියේටර්ස්ලට මේක පර්ෆෙක්ට් ඔප්ෂන් එකක් මට හිතන විදිහට නම් මේකේ සෙටප් එක ඇත්තටම හොඳයි වොයිස් එකත් පට්ට ක්ලියර් මම මේ දැනට රෙකෝඩින් එක කරන්නේ මේ DJI mic mini එකෙන් ඉතින් මේකේ අඩුපාඩුවක් විදිහට මට තියෙන එකම දේ තමයි ලයිට්නිං ඇඩැප්ටර් එක අපි වෙනම ගන්න ඕනේ ඒ වගේම තමයි මේකේ ඉන්ටර්නල් රෙකෝඩින් ෆීචර් එක නැහැ ලයිටිං ඇඩැප්ටර් එක අපි වෙනම ගද්දී රුපියල් 5000ක් විතර මුදලක් වෙනවා මෙන්න මේ අඩුපාඩු දෙක හැරුණාම මට මේ මයික් එක ගැන කියන්න තියෙන්නේ ගෙවන වැලියු එකට මේක සුපර් ප්‍රැක්ටිකල් මයික් සිස්ටම් එකක්
ඔයාලට කියන්න තියෙන්නේ ඔයාගේ බ්ලොග් එකට රිවිව් එකට හෝ ඉන්ටර්විව් වලට හොඳ වයර්ලස් මයික් එකක් හොයනවා නම් DJI mic mini එක හොඳ choice එකක්. ඉතින් මම සාලුක මේ වගේ ටෙක් වීඩියෝ තවත් ගෙනාවොත් මිස් නොවෙන්න subscribe කරලා තියාගන්න. ඒ වගේම like කරන්නත් ඔයාගේ අදහස් comment කරන්නත් අමතක කරන්න එපා. ඔයාලට මේ mic එක ගැන හිතන දේ හෝ ඔයාට තියෙන experience එකත් comment section එකේ දාන්න අමතක කරන්න එපා. මොකද ඔයාලගේ feedback එක තමයි මට ගොඩාක් වටින්නේ. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙනකන් ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.